සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ලයිෆ් විත් සොලා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාරියක් ආදරෙන්. ඉතින් අදත් ඔයාලට මම අරගෙන ඉන්නේ ලස්සන මල් සම්බන්ධ වීඩියෝ එකක්. ඔයාලට මතකද දන්නේ මම ඔයාලට පෙන්නුවා මෙන්න මේ කපුරු මල් එක. ඒක මේ දවස්වල මම පෙන්වනකොට නම් චූටි පොහොට්ටු තිබ්බේ. මම අද වීඩියෝ එකෙන් පෙන්නන්නම් මෙයාලා පිපුණට පස්සේ කොච්චර ලස්සනද කියලා. මම ඇත්තටම ඒ කපුරු එක ගේනකොට ඒකේ පාට දැනගෙන හිටියේ නෑ මොන පාටින්ද මල් එන්නේ කියලා. චූටි පොහොට්ටු තිබ්බේ කියන්නේ පාට හොයාගන්න කොහොමවත්ම ක්‍රමයක් තිබ්බේ නැහැ. මේ මොන පාට උනත් කමක් නැහැ කියලා ඉතින් කපුරු වලට මම ගොඩක් ආස හින්දා ගෙනාවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ ලස්සන පාට කපුරු එකක් තමයි එයා මට දුන්නේ. පාට නොබලා ගෙනාවත් ඉතින් කිසිම පාඩුවක් නැහැ. මාරම ලස්සන කපුරු මල් ටිකක් ඒ පැලෙන් මට දෙනවා මේ දවස්වල. මේ බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනයිද මල කියලා. ලා ක්‍රීම් කලර් එකක් එක්ක රෙඩ් මිශ්‍ර වෙලා වගේ තියෙන්නේ. රතු පාටයි ක්‍රීම් පාටෙන් ලා කහ පාටක් වගේ මාරම ලස්සනයි. අනේ මම මේ දවස් ටිකේ මාරම ආසාවෙන් ඉන්නේ මේ කපුරු එකට. මම දැන් මේ ආයේ පැල්තන තවන්ට යන්න ඕනේ. තව කපුරු ටිකක් අරන් එන්න. මේකෙන් අර කපුරු වලට තිබ්බ පිස්සුව තවත් වැඩි වුණා. මොන පාටින් ඉතින් පොට්ටු කොහම ගෙනාවත් කමන්නේ. මේ ගෙනල්ලා පිපෙනකොට මේ වගේ ලස්සනට මල් දෙනකොට පොට්ටු මොන පාටින් ගෙනාවත් කමක් නැහැ කියලා හිතනවා. ඉතින් මාරම ලස්සනයි මේ කපුරු පෝච්චියේ හින්දා මුළු මිදුල මෙලිය වැටලා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලත් කපුරු මල් වලට ආස නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේ කපුරු පැලයන් මහා ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 150ක් වගේ තමයි වෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ ඉතින් මංගාව තියෙන දිය කූඩ්ලු. ඒ වගේ මේ දවස්වල මල් ගොඩක් පිපෙනවා. අපේ පැත්තට එකපාරක් වගේ වැස්සා. ඊට පස්සේ තාම නම් එක දිගට වහින්න පටන් ගත්තේ නැහැ. මේ ඉතින් අර වතුර දාන හින්දා මේවා අර සරුවට හැදෙනවා. මංගාව කොහොමත් දිය කූඩ්ලු තියෙන කලර්ස් දෙකයි. මේ පාටයි තැඹිලි පාටයි. මෙතන මම තියලා තියෙන රෝස පාටම පැල ටිකක්. පැල ටිකක් කියන්නේ පෝච්චි පොට්ස් දෙකක වගේ තමයි තියෙන්නේ. ඒවර හොඳට අතු බෙදිලා හැදෙනවා ඉතින්. මම මේවට පොහොර මුකුත් වෙනම දාන්නේ නැහැ. ගොම පොහොර දානවා. හැබැයි ගොම පොහොර දානවා, බිත්තර කටු දානවා. ඒ වගේ තමයි ඉතින්. මෙන්න මේ පෙන්නන මලේ නම මම දන්නේ මොකක්ද කියලා. නිකන් දම් පාට පොකුරක් වගේ හැදෙන මලක්. මේකේ පැල නම් මංගාව ගොඩක් තියෙනවා. ඉතින් මේ හැමදාම මිදුල පෙන්නන එකේ අපේ බුදු මැදුර ගාව, මගේ බුදු මැදුර ගාව මම කොහොමද ප්ලාන්ට්ස් තියාගෙන ලස්සන කරගෙන ඉන්නේ කියලා තමයි මට හිතුවා මේකත් ඉතින් ඔයාලට පෙන්වන්න ඕන කියලා. මේ බුදු මැදුර ගාවත් මම මේ තියෙන ප්ලාන්ට්ස් දවසින් දවස නෙමෙයි සතියට වගේ වෙනස් කරනවා. ඒ අතරම ඉතින් මේ දවස්වල හරියට පිපෙනවා පිච්ච මල්. පිච්ච මල් කියන්නේ ගැට පිච්ච කියන්නේ. අර නිකන් පොකුරට වගේ තියෙන. ඔන්න ඒක මාරම සුවඳයි. ඒ කියන්නේ මුළු පැත්තම සුවඳයි. බුදුන්ට පූජා කරාමත් බුදු මැදුර ගාවින් යන්නේ නැහැ. හැම වෙලාවකම මුළු ගේම සුවඳයි. ඉතින් මම මේ ටිකේම මෙන්න මේ වගේ මල් ගොඩාරියක් කඩලා මේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඉතින් මේ මල් ටික ඉතින් පැන් ටිකක් ඉහලා මේ මල් අර නැට්ට පැත්ත උඩට ඉටින්න තියෙන හොඳට හදනවා. ඉතින් පිළිවෙලකට හදලා බුදුන්ට පූජා කරාම එදා දවස විතරක් නෙමෙයි පහුවදා දවසත් එක්කම මාරම සුවඳයි. ඒ සුවඳ අනේ මට කියන්න තේරෙන්නේ මුළු ගේමත් එක්ක සුවඳයි. ඉතින් මම හරියම ආස මලක් මේ ගැට පිච්ච මල. මම ඔයාලට කලින් වීඩියෝස් වලදී පෙන්නුවා මම පෝච්චි ගොඩක් හදාගෙන ඉන්නවා ගැට පිච්ච.
හරි ඒව හදන්න අමාරු නැහැනේ. පෝච්චි වුණත් හොඳට මෙන්න මේ වගේ මල් පිපෙනවා. ඉතින් මේ දවස්වල ගැට පිච්චල් මල් කුඩ පිපෙන හින්දා බුදු හාමුදුරුවන්ට පූජා කරන්න නැති වෙන්න මල් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මල් වට්ටියක්ම කඩලා බුදුරජාණන් වහන්සේට ලස්සන මල් වට්ටියක් පූජා කරා අද දවසේ. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඔයාලගේ ගෙවල් වල මේ දවස්වල පිපිලා තියෙන මේ ගැට පිච්ච මල් එහෙම තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම වගේම තවත් මේ මල් වලට ආස ගොඩාක් අය ඇති. ඉතින් උදේ පාන්දරට මල් කඩලා බුදුන් වන්දලා හඳුන් කුරක් පත්තු කරලා තියනකොට මුළු ගේම මාර සුවඳයි. මෙන්න මේකත් අර කැලණි තිස්ස කියන අර ඉස්සර කහපාට අපි ඔය මොට්ටු මල් කියලාත් කියන්නේ. අපි නම් ඉස්සර කිව්වේ මොට්ටු මල් කියලා. අර ඒකේ පොට්ටුවේ මොට්ටු ගහත හැකිනේ. ටොක් ගාලා පුපුටලා යනවනේ. ඒකේ තැඹිලි පාට එක මන්ට පෙළතවන්නේ තිබිලා ඒකේ කහපාටත් ඔය හයිබ්‍රිඩ් කරපු ඒ කියන්නේ ගහ උස යන්නේ නැතුව ඔය පෝච්චි වල හදන පොඩි එක හම්බුණා. ඒකෙන් මම පැලයක් ගෙනල්ලා හිටව ගත්තා. ඒකේ තාම නම් මල් නැහැ. ඒකෙත් මල් තුනා මම පෙන්නන්නම්. මේ තැඹිලි පාට එක කහ පාට එකත් මම ගෙනාවා පැලයක්. ඒ රුපියල් 150ක් වගේ තමයි උනේ. හොඳයි. හරිම ලස්සනයි ඉතින්. මේ වටත් අර පැණි බොන්න එනවා මේ චූටි සත්තු වගේක්. දැන් නම් ඉන්නවද මන් දන්නේ. ඔයාලා මගේ channel එක බලන්න යද නම් channel එකට subscribe එකක් දාන්නයි, වීඩියෝ එකට like එකක් දාන්නයි අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ අතරේ වතුරේ පිපිලා තියෙන මේ මලත් පෙන්වන්න ඕනේ කියලා මට හිතුණා. මල නෙමෙයි මල් ගොඩක් තිබ්බා. මම ගෙනල්ලා තියෙනවනේ. ඉතින් ඔයාලට වතුරේ පිපෙන මල් ගැන වෙනම වීඩියෝස් ගොඩක්. ඒකින්ද දැන්ට මම මේ මල විතරයි කැප්චර් කරගත්තේ. කලින් වීඩියෝස් බලපු නැති අය ඉන්නවනම් දියේ පිපෙන මල් ගැන ආසය ඒ වීඩියෝස් ටිකත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් මං ගාව තියෙන හැම දියේ පිපෙන මලක්ම හැම කලයකම මට මතක විදිහට මම ඔයාලට පෙන්නුවා. එතකොට මෙන්න මේ තියෙන්නේ මට YouTube නිසා හම්බුණු මගේ ඒ කියන්නේ නංගි කෙනෙක්ගෙන් හම්බුණු පැලයක්. එයා අපේ අම්මලාගේ ගෙවල් පැත්තේ. ඉතින් එයා මට මෙන්න මේ ලස්සන පැලේ දුන්නා. මම එක වීඩියෝ එක හරි ආසයි කිව්වට පස්සේ එයා මේ හරි ලස්සනට එක මේ කවර එක හිටවලා මට කිසිම අමාරුවක් නැතුව පැල කරගන්න පුළුවන් විදිහට දුන්නා. මේ යාගේ දැන් චූටි දැල්ලක් එනවා. මං හරි මාස පැලයක් මේ පැලේ. අර අල වර්ගයක් නෙමේක. මං ගාව තිබ්බේ නැහැ. එක පැලයක් තිබ්බා. මේ ඉතින් ඒකට ආසයි කිව්වහම මෙයා මට ඒ පැලේ දුන්නා. ගොඩක් ස්තුතියි නංගි. මෙන්න මේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ මං ගාව තියනවා කියලා කැන්ඩියන් ඩාන්ස් අමුතු වර්ගයක්. මෙන්න මේ ඒක. ඒ කියන්නේ මේකේ නැට්ටක් වගේ මේ කූරක් දිගට එනවා. කූරක් දිගට ඇවිල්ලා ඔන්න ඔතනින් පටන්ගෙන මෙන්න මෙහෙම දිගට මේ කූර ඇවිල්ලා ඒ කූරේ සම්පූර්ණයෙන්ම කැන්ඩියන් ඩාන්ස් මල් වලින් පිරෙනවා. ඉතින් අනිත් කැන්ඩියන් ඩාන්ස් එකේ පොඩි එකක් නෑනේ. මේකේම නෙමෙයි මේ මහර දිගට ඒ මේ වෙකේනවා. ඒ නැට්ට වගේ කියනවා. ඇවිල්ලා මේ මේ එළියට යනකල් මේ කූර පිපෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ දැන් ඔයාලට මම පෙන්නන මල් වර්ගෙත් නම නම් දන්නේ. ඒ වුණාට අර බුෂ් එකක් විදිහට හදන්න කප්පාදු කරලා හදන්න හරිම ලස්සන මල් වර්ගයක්. මේක මම හිතන්නේ පැලවෙන්නේ එක්කෝ අතු වලින් නැත්නම් ඇට වලින්. හරිම ලස්සනට ඒක හැදෙනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනට හම්බෙන්නම්. මම ඔයාලගේ ආදරණීය සුලා.